අපි මුලින්ම කතා කරන්න යන්නේ දෛශික කියන මාතෘකාව ගැන. එතකොට මේ දෛශික කියන කොටස අයිති වෙන්නේ ඒකක මිනුම් වල අවසානයේට. නමුත් අපි යාන්ත්‍ර විද්‍යාවෙන් නම් ඉස්සරහට යද්දී යාන්ත්‍ර විද්‍යාවේ අපිට හම්බෙන ප්‍රවේගය, ත්වරණය, විස්ථාපනය, බලය වගේ කියන දේවල් හැම දෙයක්ම අපි සලකන්නේ දෛශික රාශිය විදිහට. ඒ කියන්නේ විශාලත්වයක් සහ දිශාවක් තියෙන ඕනම භෞතික රාශියක් අපි දෛශිකයක් විදිහට හඳුන්වනවා. එතකොට මේ දෛශිකත් එක්ක ගනුදෙනු කරද්දී අපි දැනගෙන ඉන්න ඕනේ මේ දෛශිකවල සංප්‍රයුක්තය අපි හොයන්නේ කොහොමද? දෛශිකයක් විභේදනය කරන්නේ කොහොමද? දෛශිකයක් අපි ජ්‍යාමිතිකව පෙන්වන්නේ කොහොමද කියන දේවල් ගැන අපිට අදහසක් තියෙන්න ඕන. ඒක නිසා යාන්ත්‍ර විද්‍යාව කොටස පටන් ගන්න කලින් අපි මේ දෛශික පිළිබඳව අපිට ඕන කරන මූලික දැනුම ලබා ගන්න එක තමයි මේ වීඩියෝ එකෙන් කරන්නේ. එතකොට දෛශික කොටස පස්සේ කෙලින්ම අපි යාන්ත්‍ර විද්‍යාවේ ඉඳන් ඉස්සරහට තියෙන තීරි කොටස් ටික සාකච්ඡා කරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මම කලින් කිව්වා වගේ දෛශිකයක් කියන එකක් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් දෛශිකයක් කියන්නේ විශාලත්වයක් වගේම දිශාවක් තියෙන භෞතික රාශියක්. එතන ඒකක හමිනුම් වලදී මොනවාද මූලික භෞතික රාශි, පරිපූරක භෞතික රාශි, ව්‍යුත්පන්න භෞතික රාශි කියන එක ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති. එතකොට මේ දෛශික රාශියක් කියන්නේ විශාලත්වයක් වගේම දිශාවක් තියෙන එකේ. රයිට්. එතකොට විශාලත්වයක් විතරක් තියෙනවට අපි කියනවා අදිශ රාශියක් කියලා. එතන මේ දෛශිකයක් අපිට ජ්‍යාමිතිකව නිරූපණය කරන්න පුළුවන් විදිය තමයි සරල රේඛාවක් කියන්නේ. එතකොට අපි ජ්‍යාමිතිකව දෛශිකයක් නිරූපණය කරනවා නම් අපිට කියන්න පුළුවන් එයා ජ්‍යාමිතිකව අපිට නිරූපණය කරන්න පුළුවන් සරල රේඛාවක් පාවිච්චි කරලා. ඇයි මේ සරල රේඛාව? සරල රේඛාවක් ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මේ සරල රේඛාවට තියෙනවා යම්කිසි නිශ්චිත දිගක්. එතන මේ යම්කිසි නිශ්චිත දිගෙන් පෙන්නනවා මේ දෛශිකයේ විශාලත්වය. ඒ කියන්නේ අපි කියනවා සරල රේඛාවේ දිග දෛශිකයේ විශාලත්වයට අනුලෝමව සමානුපාතික වෙන විදිහට තමයි අපි මේ සරල රේඛාව අඳින්නේ. එතකොට දෛශිකයක් නම් දිශාව පෙන්වන්නත් ඕනේ. එතකොට දෛශිකයේ දිශාව අපිට පෙන්වන්න පුළුවන් මේ සරල රේඛාව මත අඳින E හිසේ. එතකොට මේක අපි කියනවා A වලින් නම් B ගේ දිශාවට තියෙන දෛශිකයක් කියලා. එතකොට මේ දෛශිකයක් අපි සරල රේඛාවකින් නිරූපණය කරනවත් එක්කම යට විශේෂිත වූ අංකන ක්‍රමයක් එනවා. සාමාන්‍යයෙන් දැන් මේ වගේ දෛශිකයක් අපි අංකණය කරන්නේ AB කියන එකෙන් අපි ඒකට උඩින් E තලයක් ගහනවා. එතකොට මේ E තලයෙන් අදහස් කරන්නේ AB දෛශිකය කියන එක. right? AB කියන්නේ සරල රේඛාවක් උඩින් E තලයක් ගෙහුවොත් ඒක දෛශිකයක් වෙනවා. එතකොට ඒකේ විවිධ අංකන ක්‍රම තියෙනවා. තව අංකන ක්‍රමයක් තමයි මෙයාගේ උඩින් ඉරක් අඳින එක. මෙයත් ඇවිල්ලා AB කියන දෛශිකය කියන එක. දෛශික නිරූපණය කරන්න ගණිතයේදී සාමාන්‍යයෙන් පාවිච්චි කරන සිම්පල් ඉංග්‍රීසි අකුරු. දැන් මේක ඒ වගේ දෛශිකයක් නම් එයාගේ යටිනුත් ඉරක් අදිනවා. ඔය එක එක විදි වලින් අපිට දෛශිකයක් නිරූපණය කරන්න පුළුවන්. එතකොට එයාගේ දිශාව තමයි හැමතිස්සෙම E හිසෙන් පෙන්නන්නේ. දිශාව තියෙන්නේ ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයේ දෙසට. එතකොට දැන් මම මේක අනිත් පැත්තට ගත්තොත් එහෙනම් මට කියන්න පුළුවන් අපි මේ දිශාවට තියෙන දෛශිකයක් ගමු. මෙයා මට කියන්න පුළුවන් නිල් පාටින් මම ලකුණු කරලා තියෙන එක නා. එයා ඇවිල්ලා BA දෛශිකය. B වල ඉඳන් ඒකේ පැත්තට තමයි දෛශිකය තියෙන්නේ. අතර වැදගත් කතා ඔයගොල්ලෝ මේක පාවිච්චි කරලා නෝට් එකක් හදා ගන්න පුළුවන්. ඒතර දෛශික රාශියක් කියන්නේ මොකද්ද? විශාලත්වයක් සහ දිශාවක් ඇති ඕනෑම භෞතික රාශියක්. දෛශිකයක් අපි ජ්‍යාමිතිකව නිරූපණය කරන්නේ කොහොමද? සරල රේඛාවක් භාවිතා කරලා. ඉතින් සරල රේඛා ඛණ්ඩයේ දිග දෛශිකයේ විශාලත්වයට අනුලෝමව සමානුපාතිකයි. එයාගේ දිශාව පෙන්වන්නේ මෙන්න මේ E හිස පාවිච්චි කරලා. ඔය ටික ඔයගොල්ලන්ට කෙටි සටහනක් විදියට දා ගන්න පුළුවන්. එතකොට ඊළඟට අපි ගත්තොත් එහෙම දෛශිකයක් අපි ඍණ ලකුණකින් වැඩි කරොත් මොකක්ද වෙන්නේ කියන එක. එතකොට දෛශික ඍණ වෙන්න පුළුවන්. ඔව් දෛශික ඍණ වෙන්න පුළුවන්. දෛශිකයක් ඍණ වෙනවා කියන එකේ අදහස ඒක අපි සලකන දිශාවට නෙමෙයි ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙනවා කියන එක. අපි දැන් අර කලින් කතා කරන්නේ AB කියන දෛශිකේ. මම ඒකම සලකන්නම්. එතකොට AB කියන දෛශිකේ මං ගාව තියෙනවා. මම සලකනවා වෙනත් දෛශිකයක්. ඒ ඇවිල්ලා ඍණ AB. මම ඒ කියන්නේ AB කියන දෛශිකය ඍණ ලකුණකින් වැඩි කරනවා. AB කියන දෛශිකය ඍණ ලකුණකින් වැඩි කරාම මොකද වෙන්නේ? මේ දෛශිකයේ විශාලත්වය නොවෙනස්ව පවතිද්දී එයාගේ දිශාව විතරක් මාරු වෙනවා. ඒතර AB කියන දෛශිකයේ දිශාව මාරු වුණොත් අපිට ඒක කියන්න පුළුවන් BA කියලා. එහෙනම් ඔයගොල්ලෝ තේරෙනවා. තේරුම් ගන්න ඕන කතාව තමයි දෛශිකයක් ඍණ ලකුණකින් වැඩි වුණොත් එයාගේ දිශාව ප්‍රතිවිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අපිට මොකක් හරි ඍණ දෛශිකයක් ඇවිල්ලා තියෙනවා කියන්නේ ඇත්තටම එයාගේ දිශාව ඒ දීලා තියෙන දිශාව නෙමෙයි ඊට ප්‍රතිවිරුද්ධ දිශාව කියන එක. ඒකත් අපිට වැදගත් වෙනවා මේ දෛශික පිළිබඳව කතා කරන්නේ. ඒතර මේක තමයි
BA දෛශිකය. එහෙම නැත්නම් ඍණ AB කියලා කියන්නත් පුළුවන්. දැන් මේ දෛශිකය AB දෛශිකය නෙවෙයි. මෙයාට අපිට කියන්න පුළුවන් ඍණ AB කියලා. right ඍණ වලින් වැඩි කරපු ගම අර ඊතලයේ දිශාව විතරක් වෙනස් වෙනවා. right ඊට පස්සේ අපි එනවා දෛශික එකතුවට. එහෙම නැත්නම් දෛශික ආකලනයට. එතන දෛශික එකතුව කියන්නේ අපිට තියෙන විශේෂ කොටස. මොකද අපිට ඉස්සරහට යාන්ත්‍ර විද්‍යාවේදී මේ දෛශික එකතුව එහෙම නැත්නම් සංප්‍රයුක්තය විශාල වශයෙන් ඕන වෙනවා. එතකොට දෛශික එකතු කරන්න විවිධ වූ ක්‍රම තියෙනවා. මේ දෛශික අපිට සාමාන්‍ය විදියට එකතු කරන්න බෑ. අපි සාමාන්‍ය VGA එකතු කිරීම කරනවානේ. අපි කරනවා 2ට 3ක් එකතු කරාම 5 කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි දෛශික දෙකක් අපිට මේ විදිහට එකතු කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. නමුත් පොදුවේ ගත්තම අපිට මේ සාමාන්‍ය එකතු කිරීම දෛශික වලට වළංගු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම 2 කියන ප්‍රවේගයක් එකතු කරනවා 3 කියන ප්‍රවේගයකින්. එතකොට මේකේ කවදාකවත් 5යි කියලා එකපාරම අපිට කියන්න බෑ අර සාමාන්‍ය නීති පාවිච්චි කර. ඒකට හේතුව තමයි දෛශිකයකට විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙනවා. අපි VGS සුළු කිරීම වලදී පාවිච්චි කරන 2 3 කියන්නේ විශාලත්වයක් විතරක් තියෙන දේවල්. ඒතර විශාලත්වයක් විතරක් තියෙන දේවල් වල අගයන් නිකම්ම එකතු කරන්න පුළුවන්. හැබැයි දිශාවක් තියෙන ඒ වගේ. ඒ දිශාවත් සලකන්න ඕන. එතන මේ දෛශික එකතු කිරීම පිළිබඳව අපිට විවිධ නීති තියෙනවා. අපිට මූලික වශයෙන්ම ඕන වෙන කෙනෙක් තමයි දෛශික එකතුව පිළිබඳ ත්‍රිකෝණ නියම. විතරවල නෝට් එකක් හදනවා නම් දෛශික එකතුවට නියම කීපයක් තියෙනවා. පළවෙනි නියමයේ විදිහට අපිට ගන්න පුළුවන් ත්‍රිකෝණ නියමය කියන එක. මොකක්ද මේ දෛශික එකතුව පිළිබඳ ත්‍රිකෝණ නියමයෙන් කියන්නේ? දෛශික එකතුව පිළිබඳ ත්‍රිකෝණ නියමයෙන් කියන්නේ මොකක්ද? දෛශික දෙකක් තමයි මෙතනදී අපි එකතු කරන්නේ. අපිට එකතු කරන්න තියෙන දෛශික දෙක ත්‍රිකෝණයක පිළිවෙලින්ගත් පාදවලින් නිරූපණය කරන විට තුන්වෙනි පාදයෙන් තමයි දෛශික දෙකේ සංප්‍රයුක්තය. එහෙම නැත්නම් එකතුව කියන එක්කෙනාව පෙන්වන්නේ. එතකොට ඒක අපි වචනයෙන් ලිව්වොත් එකතු කිරීමට ඇති දෛශික දෙක ත්‍රිකෝණයක පිළිවෙලින්ගත් පාද. මේ වැදගත් පිළිවෙලින් කියන අදහස. පිළිවෙලින්ගත් පාද මගින් නිරූපණය කරන විට තුන්වන පාදය මගින් එහෙම නැත්නම් අන්තිම පාදය මගින් දෛශික දෙකේ සංප්‍රයුක්තය. අපි දෛශික දෙක එකතුවට කියන ලස්සන නමක් දෛශික දෙකේ සංප්‍රයුක්තය කියලා. දෛශික දෙකේ සංප්‍රයුක්තය. එහෙනම් එකතුව කිව්වත් ප්‍රශ්නයක් නිරූපණය වෙයි. එතන යාගේ දිශාවෙන් තමයි වෙන්නේ. හරි. උදාහරණයක් මම ගන්නම්. එතකොට මම ගන්නම් දෛශික දෙකක් එක දෛශිකයක් මේක. මේක තමයි මගේ දෛශිකය. මේක මම 4 වගේ එකක් ගන්න. ඊට පස්සේ මේකට මට එකතු කරන්න තියෙනවා මේ වගේ දෛශික 3. දෛශිකය කියන්නේ දිශාවත් එක්ක. දැන් මගේ මේ දිශාව තමයි මේ ඊතල වලින් පෙන්නලා තියෙන්නේ. දැන් මේ දෛශික දෙක එකතු කරොත් සාමාන්‍ය VG එකතු කිරීමකින් කියනවා නම් ළමයි කියනවා මේ 4යි 3යි එකතු කරොත් 7 කියලා. හැබැයි දෛශික එකතුව ගැන මම ත්‍රිකෝණ නියමයේ ගත්තොත් මොකද කරන්න ඕනේ? මේ දෛශික දෙක දැන් මම අඳින්න ඕනේ ත්‍රිකෝණය. එතන ත්‍රිකෝණය අඳින්න පටන් ගන්නවාට පුළුවන් මේ දෙන්නගෙන් කැමති එක්කෙනෙක්ව පාවිච්චි කරන්න. අවසාන උත්තරේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එතන මම පළවෙනියට 4 කියන එක්කෙනාව අඳිනවා කියලා. එතන එහෙනම් 4ට අදාළ රේඛාව අඳිනවා. එයාගේ දිගත් එක්ක සලකලා දිශාව සහ දිග කියන දෙකම වැදගත් වෙනවා. ඊට පස්සේ මේ පළවෙනි එක්කෙනා ඇඳලා ඉවර වෙන තැනින් තමයි දෙවෙනි එක්කෙනා පටන් ගන්න. ඒතකොට පළවෙනි එක්කෙනා පටන් ගත්තේ මෙතනින් මං ඉවර කරේ මෙතනින්. ඒතකොට මෙයා ඉවර වෙන තැනින් තමයි දෙවෙනි එක්කෙනා පටන් ගන්න ඕන. දෙවෙනි එක්කෙනා එහෙනම් මේ වගේ. දෙවෙනි එක්කෙනා ඉවර වුණාට පස්සේ මං ත්‍රිකෝණේ පාද දෙකක් ඇඳලා ඉවරයි. ඒතර මේ කෙනෙක් 4 මේ කෙනෙක් 3. එහෙනම් මේ දෙන්නගේ එකතුව එහෙම නැත්නම් සංප්‍රයුක්තය කියන එක්කෙනා පෙන්වන්නේ මෙන්න මේ රේඛාව ඔස්සේ. තුන්වෙනි පාදයෙන් තමයි පෙන්වන්නේ. එයාගේ දිශාව වෙන්නේ මොකක්ද? දිශාව වෙන්නේ ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයේ දෙසට දිශාව. ඒතර ආරම්භක ලක්ෂය මේක අවසාන ලක්ෂය මේක. ඒ දෙක අතර දිශාව ඒ පැත්තට තියෙන දිශාව වෙන්නේ මෙන්න මේක. එහෙනම් මේක තමයි සංප්‍රයුක්තය වෙන්නේ. දෛශික දෙකේ සංප්‍රයුක්තය. කොහොමද මෙයාගේ විශාලත්වය වෙන්නේ? ඒතර විශාලත්වය හොයන මේ හැමතිස්සෙම මේක ක්‍රමේ පාවිච්චි කරනවා කියලා කියන්න බෑ. නමුත් දැන් මම ගත්ත දිශානුව මෙතන හැදිලා තියෙන ඍජු කෝණී ත්‍රිකෝණය. රයිට් මම එකක් ගත්තේ තිරස් දෛශිකයක් අනික එක්කෙනා සිරස් දෛශික.
එතන ඍජුකෝණී ත්‍රිකෝණයක් හින්දා මට මෙතනට පයිතගොරස් ප්‍රමේය පාවිච්චි කරන්න පුළුවන්. එතන අපි දන්නවා 4 වර්ගය ධන 3 වර්ගය වර්ගමූලය කියන්නේ 5 කියලා අපිට කියන්න පුළුවන්. ඒකල දෛශික ත්‍රිත්. එතකොට එහෙමනම් මට කියන්න පුළුවන් මේ 4 සහ 3 කියන දෛශික දෙකේ එකතුව 5යි කියලා. හැබැයි නිකම්ම 5යි නෙමේ. එයා යම්කිසි දිශාවක් දෛශිකයක් ගැන කියද්දී එයාගේ දිශාව කියන එකත් අනිවාර්යයි. මොකද එයාට විශාලත්වයක් වගේම දිශාවකුත් තියෙනවා. ඒතර එයාගේ දිශාව මං කියනවා මේ තිරස් දිශාවත් එක මොකක් හරි තීටා කෝණයක් හදන්න. එහෙනම් මම මේ 5 කියන එක ලකුණු කරන්නේ තිරසත් එක්ක තීටා කෝණයක් ලකුණු කරන විදිහට. මේ තීටා කියන්නේ කවුද කියලාත් අපි කියන්න ඕනේ සාමාන්‍යයෙන්. එතන එහෙනම් මං කියනවා මෙයාගේ tan තීටා අගය tan theta අගය කියන්නේ අපි දන්නවා tan theta කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාද. සම්මුඛ පාදයේ 3යි බද්ධ පාදයේ 7යි. එහෙනම් කෝණය මට කියන්න පුළුවන් tan inverse tan එකක් නැති වෙද්දි එහා පැත්තට ඉන්නේ tan inverse 3 බෙදීම 4යි කියලා. right. එතකොට ඒක තමයි මෙයාගේ දිශාව වෙන්නේ. තිරසත් එක්ක හදන කෝණය. right. ඒක එක එක්කෙනාට කෙනෙක්ට සිරසත් එක්ක හදන කෝණය කියන්න පුළුවන් මොකක් වුණත් ඒවත් නිකන් ත්‍රිකෝණමිතික කතා ටිකක් විතරයි. අපිට වැදගත් වෙන්නේ විශාලත්වය හා දිශාව. ඔන්න ඕක තමයි දෛශික එකතු පිළිබඳ ත්‍රිකෝණ නියමයෙන් සරලව කියන්නේ. දෛශික දෙක ත්‍රිකෝණයක පිළිවෙලින් ගත්ත පාදවලින් නිරූපණය කරද්දී තුන්වෙනි පාදයෙන් තමයි යගේ සංප්‍රයුක්තය පෙන්වන්නේ. ඔයයි දැන් මේක මම හතරෙනි පටන් ගත්තේ. ඔන්න ඔය ඇඳලා බලන්න තුනෙන් පටන් අරගෙන දෙවෙනියට හතරවෙනි එක ඇඳලා. ඔයාට එන්නේ මේ අගයම මේ දිශාවටම තමයි. කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. හරි. එතකොට මේ දෛශික පිළිබඳ ත්‍රිකෝණ නියමය කියන එක ඇත්තටම දෛශික එකතුව පිළිබඳ බහුවශ්‍ර නියමයෙන් කැඩිලා ආපු එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. ඒ කියන්නේ යාගෙම යටත් ඇසේ. නැත්නම් ඇතුළත තියෙන පොඩි කොටසක් විදිහට අපිට මේ ත්‍රිකෝණ නියමය සඳහන් කරන්න පුළුවන්. මොකක්ද මේ දෛශික එකතුව පිළිබඳ තියෙන බහුවශ්‍ර නියමය? එතකොට බහුවශ්‍ර නියමය කියන්නේ බහුවශ්‍රයක් කියන්නේ ඕනම පාද සංඛ්‍යාවක් සහිත සංවෘත වස්තුවකට තමයි බහුවශ්‍රයක් කියන්නේ. එතන මේ බහුවශ්‍ර නියමයෙන් කියන්නේ මොකක්ද? මෙයා කියන්නේ කලින් එකේදී අපිට එකතු කරන්න පුළුවන් උනේ දෛශික දෙකක් විතරයි. මෙන්න මේ බහුවශ්‍ර නියමයෙන් අපිට පුළුවන් දෛශික ඕනෑම සංඛ්‍යාවක් එකතු කරන්න. එතකොට මෙයාකින් කියන්නේ හිතන්න අපි ගාව තියෙනවා එකතු කරන්න ඕන කරන දෛශික n ප්‍රමාණය. එතකොට n ප්‍රමාණයක් අපිට එකතු කරන්න තියෙනවා නම් අපිට උවමනා වෙනවා. උවමනා බහුවශ්‍රය අපිට බහුවශ්‍රයක් අඳින්න වෙනවා පාද n ධන එකක් තියෙන. පාද n ධන එකක් තියෙන බහුවශ්‍රයක් මට ඕන වෙනවා. එකතු කරන්න දෛශික n සංඛ්‍යාවක් තියෙනවා නම් පාද n ධන එකක්. ඇයි? ඔයාලට පේනවද? ත්‍රිකෝණ නියමයෙන් කිව්ව එකතු කරන්න දෛශික දෙකයි. මට ඕන වුණත් පාද තුනක් තියෙන සංයුක්ත හැඩයක්. එතකොට හැමතිස්සෙම මොකද වෙන්නේ? තියෙන දෛශික ගානට වඩා එකක් වැඩි බහුවශ්‍රය ගැන තමයි අපි හිතන්න ඕන. එතන n ප්‍රමාණයක් තියෙනවා නම් මට ඕන වෙනවා n ධන එකක්. එතන මෙයාගෙන් කියන්නේ තර ත්‍රිකෝණ නියමයේ කතාවම තමයි. එකතු කිරීමට ඇති දෛශික n සංඛ්‍යාව බහුවශ්‍රයක පිළිවෙලින්ගත් පාද ඔස්සේ විශාලත්වයෙන් සහ දිශාවෙන් නිරූපණය කරන විට ඒ බහුවශ්‍රයේ අවසාන පාදය, ඒ කියන්නේ n ධන 1 වෙනි පාදයෙන් තමයි ඒ දෛශික පද්ධතියේම සංප්‍රයුක්තය දෙන්නේ. right? අර කතාවම බහුවශ්‍රය කියන වචනේ දාලායි මෙතනදී කතා කරන්නේ. සරල උදාහරණයක් විදිහට මම ගන්නම්. මට එකතු කරන් තියෙනවා දෛශික 5ක්. මොන වගේ දෛශික 5ක්ද? මෙන්න මේ මම විශාලත්ව ගන්න නිකන් දිශාව විතරක් ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න ගන්න. මෙන්න මේ වගේ දෛශික 5ක්. මෙන්න මේ දෛශික 5 තමයි මට එකතු කරන්න දෙන්නේ. දාලා අදහසක් දෙන්නයි ගන්නෙ. එතකොට මම මොකද කරන්නේ? මට දෛශික 5ක් තමයි එකතු කරන්න තියෙන්නේ. මේගොල්ලෝ විශාලත්වයෙන් සමානයි කියලා හිතන්නකො. විශාලත්ව වලින් සමානයි මේ රේඛාවල දිග. එතකොට එහෙනම් මම මොකද කරන්න ඕනේ? දෛශික 5ක් එකතු කරන්න තියෙනවා නම් මම පාද 6ක් තියෙන බහුවශ්‍රයක් ගැන තමයි හිතන්න ඕනේ. පාද 6ක් තියෙන බහුවශ්‍රයක් සාමාන්‍යයෙන් අපි කියන්නේ මොකක් කියලාද? ෂඩාශ්‍රයක් කියලා. ඒතර දැන් මම මෙතනදී අඳින්න උත්සාහ කරන්නේ ෂඩාශ්‍රයක්. ඒතර ඔයගොල්ලන්ට කැමති විදිහකට මේක අඳින්න පටන් ගන්න පුළුවන්. අර ත්‍රිකෝණයේ කතාව වගේම තමයි. එතකොට මං එහෙනම් කරන්නේ මොකක්ද? මම පටන් ගන්නවා මේක මේ තියෙන අනුපිළිවෙලින්ම මං අඳිනවා. මං ගත්තේ ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න. එතන මම තියෙන අනුපිළිවෙල මුලින්ම අඳිනවා මම මෙයා. මේවා වැදගත් දේවල් කරුණු ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මම මේ දේවල් කියන්නේ. හැමතිස්සෙම වැදගත් මේ පිළිවෙල කියන වචන. ඒතර එක්කෙනෙක් ඉවර වෙන තැනින් තමයි අනික් එක්කෙනා පටන් ගන්න. දෙවෙනි එක්කෙනා ඉවර වෙන තැනින් තමයි තුන්වෙනි එක්කෙනා පටන් ගන්න.
තුන්වෙනි එක්කෙනා වෙනතනින් හතරවෙනි එක්කෙනා පටන් ගන්නවා. මේගොල්ලෝ අඳිදි දිගවල් ගැනත් හිතන්න ඕනේ. රයිට්. දැන් මම මේ දර අදහසක් ගන්න හින්දා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හතරක් ඇඳලා පස්වෙනි එක්කෙනා ඉන්නේ මේ පැත්තේ. මම දැන් පාද පහක් ඇඳලා ඉවරයි. එකතු කරන්න තියෙන දෛශික පහ තමයි මේ පෙන්නලා තියෙන්නේ. එහෙනම් මගේ 6 වෙනි පාදේ 6 වෙනි පාදේ කොහොම එනවද කියලා අපිට හැමදෙස්සෙම හරියට කියන්න බෑ. දැන් මේ මං හරියට පිළිවෙලට ගත්ත හින්දා මට ෂඩාශ්‍රයක් ඇඳෙනවා. ෂඩාශ්‍රයක් කිව්වම පාද 6ක් තියෙන ඕනම සංවෘත හැඩයක් විදිහට සලකන්න පුළුවන්. එහෙනම් දැන් මොකද වෙන්නේ? මගේ 6 වෙනි පාදේ වෙන්නේ මෙන්න මේ. ඒතර එයාගෙන් තමා මේක හරියට මෙතනට කනෙක්ට් වෙන්න ඕන. මෙන්න මෙයා තමා මගේ 6 වෙනි පාදේ වෙන්නේ. ඒතර මෙයාගෙන් තමා මොකක් පෙන්වන්නේද? මේ දෛශික පහේ සංප්‍රයුක්තය. එහෙම නැත්නම් එකතුව. ඒතර එයාගේ විශාලත්වය තියෙන්නේ මේ පාදයේ දිගට සමාන එකක්. දිශාව තියෙන්නේ කලින් වගේම තමයි. ආරම්භක ලක්ෂයේ සිට අවසාන ලක්ෂයට. ඕක තමයි දෛශික එකතුව පිළිබඳ බහුවශ්‍ර නියමයෙන් කියන්නේ. රයිට්. ඒතර ඒගොල්ලෝගේ දිගවල් හොයන ඒවා ජ්‍යාමිතිකව තමයි අපිට කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉතින් බහුවශ්‍ර නියමය අපි වැඩිපුර පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මේකෙන් බිඳිලා ආපු කොටසක් විදිහට තමයි අපිට ත්‍රිකෝණ නියමය පාවිච්චි කරන්න පුළුවන්. බහුවශ්‍ර නියමය අපිට හම්බ වෙනවා නිකන් MCQ ගණන් වලදී අපිට බල දෛශික ඉතා විශාල ප්‍රමාණයක් දීලා මේ වගේ ෂඩාශ්‍ර චතුරාශ්‍ර වගේ අය දෛශික දීලා සම්ප්‍රයුක්තය අහන වෙලාවල් තියෙනවා. ඒතර ඒ වගේ වෙලාවට අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ බහුවශ්‍ර නියමය කියන එකෙන්. right. එතකොට දෛශික එකතුව පිළිබඳ තියෙන ත්‍රිකෝණ නියමය සහ බහුවශ්‍ර නියමය කියන දෙක ගැන තමයි කතා කරන්නේ.